හොඳයි සූදානම් තවත් තරගයක් ආරම්භ කරන්නට ඒ තමයි නාතලිය ජනාධිපති විද්‍යාලීය B කණ්ඩායම සමගින් මාළඹේ රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායම අතර තරගය තරංගයේ ප්‍රධාන විනිසුරු සම්පත්ගේ අවසරයේ සමගින් මෙන්න ප්‍රථම පන්දු පිනැමීම මාළඹේ රාහුල බාලිකා විද්‍යාලයේ සාර්ථක පන්දු යොමු කිරීමක් නොවේ එවර බාලිකාවන්ගෙන් ක්‍රීඩාපිටි නිවතටයි රාහුල බාලිකා පන්දු යොමු කිරීමේ අවසරයෙන් ලකුණු ලැබෙනවා නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලය තමන්ගේ ප්‍රථම ලකුණ ලබා ගන්නවා ලකුණු තාත්තේ ලකුණු 1.0 සූදානම් නාතන්ඩිය ජනාධිපති ලාංකික එක ක්‍රීඩිකාව පන්දු යොමු කරන්නට මෙන්න සාර්ථක පන්දු යොමු කිරීමක් නොවේ ඒවරත් කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදැපිනි විලාසයකින් ලකුණු බෙදා ගන්න ආකාරයක් තමයි අපිට දැක් ගන්න දෙන්නේ ලකුණු තාත්තේ ලකුණු 1-1 සූදානම් රාහුල බාලිකාව පන්දු පිරිනමන්නට අංක 2 රාහුල බාලිකාව වෙනුවෙන් පන්දු පිරිනැමීමේ අවස්ථාව මෙන්න යොමු කිරීම නැවතත් සාර්ථක පන්දු යොමු කිරීමක් එවර පන්දු ලබා ගැනීමේ තරම් සාර්ථක වන්නේ අවසරයෙන් ලකුණක් ලැබෙනවා දැන් නැවතත් රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තාත්තේ ලකුණු 2යි රාහුල බාලිකාව 1 ලකුණක් පමණයි තවමත් ලබාගෙන තිබෙන්නේ නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම 2-1 ලෙසින් සූදානම් වෙන නැවතත් යොමු කරන්නට පන්දු පිරිනැමීම ඒවර පන්දු පිරිනැමීම දැලෙහි මැදටයි ලකුණ ලැබෙනවා නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට ජනාධිපති ලකුණු 2යි රාහුල බාලිකාව ලකුණු 2යි සූදානම් රාහුල බාලිකාවට එරෙහිව මෙන්න අංක 9 ඉන්දුවරිගේ පන්දු යොමු කිරීම ඉන්දුවරි එවර සාර්ථක වන්නේ නැහැ දැල තුලටයි යොමු කිරීම සිදුවන්නේ අවසරයෙන් ලකුණ නැවතත් මාළඹේ රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තාත්තේ ලකුණු 3-2 ලකුණු 3යි රාහුල බාලිකාව ලකුණු 2යි නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම සූදානම් නැවතත් මෙන්න රාහුල බාලිකාවන් පන්දු පිරිනමන්නට සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම පසුපස කලාපේ නිල්පීම ලබා ගැනීම එල්ලකල පහර ගොඩ ගැනීමෙන් පසුපස කලාපේ නැවතත් මෙන්න නිදහසේ යොමු වන වායවර අනගේ පන්දු පාලනයක් නැවතත් මෙන්න හරවා යොමු කිරීම රාහුල බාලිකා පන්දු ලබා ගැනීම තරම් සාර්ථක වන්නේ නැහැ පිටින් නිවතටයි ඒ පහසෙන් පැමිණි පන්දුව ලබාගෙන යොමු කරන්නේ අවසරයෙන් ලකුණ නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම ලකුණු තාත්තේ ලකුණු 3-3 සම ලකුණු සටහන් වීමක් කණ්ඩායම් දෙකම සූදානම් වෙන නැවතත් සාර්ථක යොමු කිරීමක් නොවේ ඊවර දැලෙහි දැවඩුණු පන්දුව ලකුණක් බවට පත් වෙනවා ලකුණු තාත්තේ ලකුණු 4-3 ලකුණු 4යි ලකුණු 3ක් ලෙසින් සූදානම් මාළඹේ රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායම පන්දු පිරිනමන්නට වෙන නැවතත් සාර්ථක යොමු කිරීමක් ඒවර පන්දු ලබා ගැනීම සාර්ථක වන්නේ නැහැ ලකුණ නැවතත් රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායම ලකුණු තාත්තේ ලකුණු 5-3 ලකුණු 5යි ලකුණු 3යි මෙන්න නැවතත් සූදානම් රාහුල බාලිකාවෙන් පන්දු යොමු කිරීම සාර්ථක පන්දු පිරිනැමීමක් ලබාගත් පන්දුව ප්‍රතිවාදී අවකාශයට එහෙම නැත්නම් රාහුල බාලිකා පිටිය වෙතට යොමුවදී ලැබුණු පන්දුව නැවතත් මෙන්න ටැපින් ප්‍රහාරය ගොඩ ගැනීම සමගින් ඒවර කිසිදු ක්‍රීඩිකාවක් සූදානමින් සිටියේ නැහැ සකසන පන්දුව යොමු කරන්නට මම හිතන්නේ දීර්ඝ රැලියක් ක්‍රියාත්මක වුණාම බොහෝ විට ක්‍රීඩිකාවන් යම් තාක් දුරට වෙහෙසටපත් වී ආකාරය තමයි පුදුටුවේ අවසරයෙන් ලකුණු තාත්තේ ලකුණු 4-5 මෙන්න නැවතත් සූදානම් SLV සූදානම් ලකුණු තාත්තේ ලකුණු 5-5ක් ලෙසින් මෙන්න නැවතත් යොමු කරන්නට පන්දු පිරිනැමීම නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය B කණ්ඩායමේ පන්දු යොමු කිරීම සාර්ථක පන්දු පිරිනැමීමක් කෙසේදත් පන්දු ලබා ගැනීම තරම් සාර්ථක වන්නේ නැහැ අවසරයෙන් ලකුණු ලැබෙනවා නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තාත්තේ ලකුණු 6-5ක් ලෙස එක් ලකුණක් ඉදිරියෙන් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම 6-5 මෙන්න නැවතත් යොමු කිරීම සාර්ථක පන්දු පිරිනැමීමක් ඒවර නම් පන්දු ලබා ගැනීම පන්දු පාලනයේ තරම් සාර්ථක වන්නේ නැහැ ලකුණ නැවතත් මාළඹේ රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායමට රාහුල බාලිකාවන් ලකුණු තාත්තේ ලකුණු 6යි ජනාධිපති B කණ්ඩායම ලකුණු සමව සටහන් තිබෙදී දැන් නැවතත් මෙන්න රාහුල බාලිකා යොමු කිරීම සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම පරවායල කරන ලද පහර පසුපස කලාපෙන් කොට ගැනීම සමගින් නැවත සැකසුම මෙන්න රාහුල බාලිකාවෙන් ටැපින් ප්‍රහාරය ක්‍රීඩාපිටිය වෙතට නිදහසේ යොමු වන පන්දුව කොට ගැනීම සමගින් නැවතත් යම් උත්සාහයක් ස්ථානගත කරන්නට කොට ගැනීම සමග නැවතත් දීර්ඝ රැලියක් ක්‍රියාත්මක වන ආකාරයක් තමයි අපිට දැක ගන්න තිබෙන්නේ මෙන්න එවර උත්සාහ කළා පන්දුව යොමු කරන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ සාර්ථක වන්නේ නැහැ ලකුණ නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම ලකුණු තාත්තේ ලකුණු 7-6යි ලකුණු 7යි ලකුණු 6යි සූදානම් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමෙන්
පන්දු යොමු කරන්නට. මෙන්න පිරිනැමීම නැවතත් ජනාධිපති. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම එවර. නිදහසේ යොමු කරන්නට උත්සාහ කළත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලකුණ නැවතත් නාතන්ඩියේ ජනාධිපති තමන්ගේ 8 වන ලකුණ ලබා ගන්නේ 8-6යි දැන් ලකුණු තත්ත්වය. ජනාධිපති ලකුණු 8යි ලකුණු 6යි මාළඹේ රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායම නැවතත් නාතන්ඩියේ. සාර්ථක පන්දු යොමු කිරීම ලබා ගැනීම සැකසුම හරවා එළක ලද පහර ඒවර ජනාධිපති පිටිය තුල පන්දුව පතිත වද්දී ලකුණු තත්ත්වය ලකුණු 7 දක්වා එළනවා 7යි 8යි ලකුණු සටහන මේ වන විට ලකුණු 7යි ලකුණු 8යි. සාර්ථක පන්දු යොමු කිරීම. ඒවර කිසිදු හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේතත් ලකුණක් ලැබෙනවා දැන් නැවතත්. මාළඹේ රාහුල බාලිකා ක්‍රීඩිකාවන්ට ලකුණු තත්ත්වය ලකුණු 8යි සම ලකුණු සටහන් වීමක් කණ්ඩායම් දෙකම. මෙන්න නැවතත් යොමු කිරීම ලබාගත් පන්දුව සැකසුම හරවා එළගෙන ලද පහර දැල තුලටයි ලකුණ නැවතත් රාහුල බාලිකා ක්‍රීඩිකාවන්ට ඒ 9 වන ලකුණ ලෙසයි සටහන් වන්නේ. රාහුල බාලිකා ලකුණු සටහන් පූර්ව තුල ලකුණු තත්ත්වය ලකුණු 9යි 8යි දැන් ලකුණු තත්ත්වය. සූදානම් නැවතත් මෙන්න යොමු කිරීම. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම දැල ආසන්නයේ උත්සාහ කළා ස්ථානගත කරන්නට. නමුත් දැලෙහි දැවටීම ලකුණක් බවට පත්වනවා. නැවතත් ලකුණු තත්ත්වය ලකුණු 10යි 8යි මාළඹේ රාහුල බාලිකා ලකුණු 10යි ලකුණු 8යි නාතන්ඩියේ ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම ජනාධිපති B කණ්ඩායම මෙන්න නැවතත් සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම එවර හරවා යොමු කරන්නට හැකියාවක් නැහැ. දැන් 11 වන ලකුණ දක්වා එළෙනවා 11යි 8යි ලකුණු 3ක පරතරය වැඩි අභියෝගයක් නාතන්ඩියට. ඒ සමග කෙටි වේගයක් ඉල්ලා සිටියා දෙවන නිශ්චිකාරවරයාගෙන් පුහුණුකාරවරයා. අචිර යම් උත්සාහයක් ගන්නවා මේ කණ්ඩායමේ මේ රිද්මය බිඳ හෙලන්නට මාළඹේ රාහුල බාලිකා ලකුණු ලබා ගන්න වේගය නැත්නම් මේ යන ඉදිරියට යන වේගය අඩාල කරන්නට තමයි මෙවැනි කෙටි වේගයක ලබා ගන්න. ජාත්‍යන්තර නීතිය තුල නිත්‍යානුකූලව තරගයකට බාධා කරන්නට තියෙන අවස්ථා දෙකයි තියෙන්නේ. තමයි කෙටි වේගයක ලබා ගැනීම හෝ ආදේශන ලබා ගැනීම. ඉතින් මම හිතන්නේ පුහුණුකාරවරුන් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් තිබෙන වගේම ජාත්‍යන්තර මට්ටමේ දැනුම තිබෙන පුහුණුකාරවරුන් Tamanගෙන් තරගය ගිලිහෙනකොට මේ තරගයට බාධා කරන්නට උත්සාහ කරන්නේ මේ කෙටි වේග සහ ආදේශන හරහා පමණයි. නමුත් අපි දකින සමහර වෙලාවට වර්තමානයේ බිම් මට්ටමේ තරග මාලාවලදී පන්දුවට පයින් ගැසීම පන්දුව සිකිරීම ඒවා නිත්‍යානුකූල බාධා කිරීම නෙවෙයි. ඒවා තරග ප්‍රමාද කිරීම හැටියට උනත් ගන්න පුළුවන් අවස්ථාවන්. හොඳයි යමු තරගයට. කෙටි විවේකයෙන් අනතුරු සූදානම් පන්දු පිරිනමන්න නැවතත් මාළඹේ රාහුල බාලිකා විද්‍යාලය පන්දු යොමු කිරීම. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම එවර ප්‍රහාරය දැල මතටයි ලකුණ නැවතත් මාළඹේටයි. ලකුණු තත්ත්වය ලකුණු මාළඹේ දැන් කෙමෙන් ඉතට ඇදෙන මොහොතක්. 12 වන ලකුණ ලබා ගන්නේ 12යි 8යි ලකුණු සටහන. ලකුණු 12යි ලකුණු 8යි මාළඹේ රාහුල බාලිකාව පන්දු පිරිනැමීම. මෙන්න නැවතත් සාර්ථක පන්දු යොමු කිරීමක් ඒවර ලබා ගැනීම තරම් සාර්ථක නොවුණත් ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩිකාව නිසියාකාරව පන්දු පාලනය කරමින් යොමු කළා. ඒ අවසරයෙන් දැන් පන්දුව සිවුරක් ස්පර්ශ කිරීමේ වරදටයි හසුවන්නේ ප්‍රතිවාදී මාළඹේ රාහුල බාලිකා ක්‍රීඩිකාවන්. ලකුණ ලැබෙනවා නැවතත් ජනාධිපතියට. නවයයි 12යි ලකුණු තත්ත්වය ලකුණු 9යි 12යි මෙන්න නැවතත් සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ඒවර සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සමගින් නැවතත් නිදහස් යොමු කිරීම දෙපසට දෝලනය සහිතවයි. මෙන්න නැවතත් ප්‍රහාරය දැලෙහි මැදට ලකුණ නැවතත් ජනාධිපතියට. ලකුණු තත්ත්වය ලකුණු 10යි ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම ලකුණු 12යි. නාත්තන්ඩියට එරෙහිව මාළඹේ කණ්ඩායමේ ලකුණු තත්ත්වය ලකුණු 2ක පරතරයක්. මෙන්න නැවතත් සාර්ථක යොමු කිරීමක් ලබාගත් පන්දුව සැකසුම් නිදහසේ ස්ථානගත කරද්දී 11 වන ලකුණ ලබා ගන්නවා දැන් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම. ඔවුන් ක්‍රීඩිකාවන් නැවත තරගයට ප්‍රවිෂ්ඨ වී තිබෙන ආකාරයක් අපිට ගන්න පුළුවන්. ලකුණක පරතරයක් දක්වා දැන් අවම කරගෙන තිබෙනවා ලකුණු පරතරය.
මෙන්න දැන් නැවතත් සාර්ථක වන්නේ නැහැ පන්දු පිරිනැමීම. 13 වන ලකුණ හිමිවනවා මාළඹේ රාහුල බාලිකා විද්‍යාලයට. 13යි 11යි ලකුණු තතේ 13යි 11යි. සාර්ථක පන්දු පිරිනැමීම ලබා ගැනීම තරම් සාර්ථක වන්නේ නැහැ. කිසිදා නිදහසේ යොමු කරන ලද පන්දුව 14 වන ලකුණ ලැබෙන්නේ 14යි 11යි ලකුණු තතේ. ප්‍රථම සෙට් පොයින්ට් අවස්ථාවට නැතම් අර මං කියනවා වගේ අපේ ආදරණීය සිංහල නිවේදකයා තල්දුයාරි මහත්තයා කියනවා වගේ ප්‍රථම වට ගැලපුමට තමයි ඇවිල්ලා තියෙන්නේ මාළඹේ රාහුල බාලිකාවන් මෙන්න. පන්දු පිරිනැමීම එවර ක්‍රීඩා පිටියේ නිවතට. ඒ 12 වන ලකුණ 12යි 14යි. ලකුණු දෙකක පරතරයක් අභියෝගයක් තිබෙනවා. කෙසේදත් හැකියාවක් තිබෙන කණ්ඩායමක් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම උත්සාහ කරાવી මේ ලකුණු දෙක හඹා යන්නට. බලමු මාළඹේ රාහුල ක්‍රීඩිකාවන් හඹා යන්නට හඹා ගොස් පසු කර යන්නට හැකියාවක් තියෙවිද කියලා. මෙන්න නැවතත් සාර්ථක පන්දු පිරිනැමීම පැති රේඛාව මත පන්දුව පතිතවාදී 13 වන ලකුණ. මම ඔබට සඳහන් කළ අභියෝගය තීව්‍ර කරනවා. දැන් ලකුණක් දක්වා පරතරය අවම වෙලා තිබෙනවා. පන්දු පිරිනැමීම නිසියාකාරව ක්‍රියාත්මක වුණොතින් මේ හඹා යාම පසු කර යාම සියල්ල නිවැරදි වේවි. බලමු. සාර්ථකයි ඒවරත් පන්දු පිරිනැමීම. කෙසේදත් ලබාගත් පන්දුව යොමු කිරීම නිදහස් යොමුව ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමෙන් ස්ථානගත කරන්න ගන්න උත්සාහය සාර්ථක වන්නේ නැහැ. ද්විත ස්පර්ශයකට හසු වෙනවා. අවසරයෙන් ලකුණ නැවතත් මාළඹේ රාහුල විද්‍යාලීය කණ්ඩායමට යනුව ලකුණු 15යි 13ක් විදියට ප්‍රථම වටේ ජයග්‍රහණය මාළඹේ රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායම තමයි සතු කරන්නේ. තම තුන්ද තියුණු තරගයක් රාහුල බාලිකාවන් ලබා දුන්නා කරක ඔබ දුටුවා. ප්‍රබල ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට මතක් කරන්නට ඕනේ. දේශීය සුපර් ස්පෝර්ට් තරගමාලාව වගේම ජාතික පාසල් තරගමාලාව තුලත් නාතන්ඩේ ජනාධිපති විද්‍යාලය කියන්නේ වොලිබෝල් ක්‍රීඩාව තුල නම් දරාපු පාසලක්. ඉතින් එවැනි පාසලකට අභියෝග කරන්නට මාළඹේ රාහුල බාලිකාවන් මෙවර සමතුන මේ රටේ තුල. නමුත් තරගය තවම නිමා වී නැහැ. දෙවන වටය තුල Tamanගේ සුපුරුදු රිද්මයට Tamanගේ තරග විලාසයට ජනාධිපති ක්‍රීඩිකාවන් පැමිණෙවියා. බලමු දෙවන වටේ ආරම්භ වූ සැනින් විස්තර විචාරය සමගින් එකහසු වෙන්න බලාපොරොත්තු වෙනවා. නෙක්ස් මැච් එක කාත් එක්කද පසුදු විජයකෝ නෙක්ස් මැච් එක හරියට කොහොමද කියලා මට තවම අදහසක් නැහැ යාළුවා. මොකද ලීග් තරගමාලාවක් විදිහට කණ්ඩායම් කාණ්ඩ 4ක් යටතේ තරග පැවැත්වෙනවා ක්‍රීඩා පිටි 4ක. ඉතින් මේ හතරෙන් සජීව විකාශයට ගේන්න ඕන කණ්ඩායම් සියල්ලම මේ තරගමාලාව තුළ මේ ක්‍රීඩා පිටියට අපි අරන් එනවා. ඒක නිසා සජීවී ලයිව් එකට වැටිච්ච නැති ටීම් එකක් බොහෝ විට අරගෙන ඒවි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි බලමු යමු තරගෙන මෙන්න දෙවන වටේ ආරම්භය. නිදහස් යොමුවක් ලබා ගැනීම සැකසුම එවර මෙන්න නාතන්ඩි ජනාධිපති විද්‍යාලයේ ප්‍රබල පහරක් ගියත් කරති. ගොඩ ගැනුණු පන්දුව නැවතත් උත්සාහය ස්ථානගත කරන්නට සාර්ථකයි. ප්‍රථම ලකුණ ලබා ගන්නවා එවර නාතන්ඩි ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමේ ක්‍රීඩිකාව ලකුණු තත් ලකුණු 1.0ක් ලෙසින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා ජනාධිපතිය. සුදානම් නැත ජනාධිපතියෙන් පන්දු පිරිනමන්නට රාහුල බාලිකා ක්‍රීඩා පිටිය වෙතට යොමු කරන පන්දුව. එවර අවාසනාවන්ත යොමු කිරීමක්. දැලෙහි මැදට පන්දු යොමු කරන්නේ. අවසරයෙන් ලකුණ නැවතත් නාතන්ඩියෙන් මාළඹේට. මෙන්න නැවතත් සූදානම් මාළඹේ රාහුල විද්‍යාලයේ පන්දු යොමු කිරීම. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ස්ථානගත කරමින් යම් උත්සාහයක් කොට නැගුණු පන්දුව නැවතත් රාහුල බාලිකා ක්‍රීඩා පිටිය වෙත නිදහසේ යොමුවද්දී මෙන්න අවස්ථාව ජනාධිපතියන්ට වැඩි අවස්ථාවක් තිබුණු පන්දුවක්. කෙසේදත් පන්දුව පාලනයෙන් තොරව දල ස්පර්ශයක් සිදු වූ බවයි වෙනිසුරු සටහන තුල ලකුණක් ලැබෙනවා. නැවතත් මාළඹේ රාහුල බාලිකා විද්‍යාලයට ඔවුන්ගේ දෙවන ලකුණ 2.1 ලකුණු තාතේ දිගටම බලන්න බැරිනවා මේ වගේ ලයිව් මැච් එකක් විකාශනය කිරීම ගැන ගොඩක් සතුටු වෙයි කියලා දාලා තිනවා. පුලස්ති රණසිංහ අපේ ආදරණීය හිතවත ආදරේ යාළුවා පුලස්ති රණසිංහ ආදරෙන් එක්ක හසු කර ගන්නවා SLV සජීව විකාශයත් එක්ක ඔය ඇතුළු ආදරණීය යාළුවෝ හැමෝම මේ වෙලාවේදී
SLV සජීව විකාශයට SLV අපේ ආදරණීය හිතතා නලින්ද රත්නායක වොලිබෝල් ක්‍රීඩාවට නව 50ක් ජවයක් ලබා දෙන්න විශාල කැපකිරීමක් කරන මං හිතන්නේ මන්දාරම් නුවර අපේ ආදරණීය සහෝදරයා නලින්ද රත්නායක ඉතින් ඒ ප්‍රදේශීය වොලිබෝල් ක්‍රීඩාව නගා සිටවන තරගමාලා සංවිධානය කරන්න තරුණ තරුණියන් වෙනුවෙන් ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්න වෙරදරන අයියාමාලෝ ඩබලක් නලින්ද රත්නායක ඇතුළු අපේ ආදරණීය හිතතුන් සිළුම දෙනා අපි ආදරෙන් එක්කහසු කර ගන්න SLV සජීව විකාශයට ආදරය කියන ගමන් යොමු තරගයට මෙන්න නැවතත් නිදහසේ යොමු කළ පන්දුවක් ලකුණු තත්ත්වයේ ලකුණු 2-3ක් ලෙසින් තවමත් ඉදිරියෙන් මාළඹේ රාහුල බාලිකාව මෙන්න නිදහසයි ඒවරත් ලකුණක් ලැබෙනවා රාහුල බාලිකා ක්‍රීඩිකාවන්ට ලකුණු තත්ත්වයේ ලකුණු 4-2යි ලකුණු 4යි රාහුල බාලිකාව ලකුණු 2යි නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම සූදානම් වෙන නැවතත් රාහුල බාලිකාවන් පන්දු පිරිනමන අංක 2 ක්‍රීඩිකාව මිහෙ කියලා තමයි සඳහන් වන්නේ මිහෙ සාර්ථක පන්දු යොමු කිරීම. මාළඹේ ගැම්මක් තමයි කියලා කියන්නේ නිරෝෂ් පෙරේරා අපේ ආදරණීය තවනදී නිරෝෂ් ආදරේ අපේ ආදරණීය සහෘදයා අපේ ආදරණීය සුල්තල් නාමයේ කළු ඉන්නවා ලයිව් එකත් එක්ක ආදරේ කළු ආදරේ කියන ගමන් නිරෝෂ් පෙරේරාවත් ආදරෙන් එක්කහසු කරගන්න ගමන් අපි යමු තරගය වෙතට මෙන්න නැවතත් සූදානම් මාළඹේ රාහුල බාලිකා පන්දු පිරිනැමීම. ස්ථානගත කරන්නට ගත් උත්සාහය ලකුණු තත්ත්වයේ ලකුණු 6 දක්වා එළයක් මේ තරගය තුල කණ්ඩායම් දෙකේම නිල ක්‍රීඩක ජර්සිය දැක්කොත් ඔයාලට පේනවා කණ්ඩායම් දෙකම රතු වර්ණයට මූලිකත්වයේ රතු සහ කළු වර්ණයට මූලිකත්වයේ දීලා තමයි කණ්ඩායම් දෙකේ නිල ජර්සිය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පුංචි අදහසක් ඔයාලට වොලිබෝල් ක්‍රීඩාව ජාත්‍යන්තරය තුල ගෘහස්ත ක්‍රීඩාවක් වුණාට යාළුවනේ ශ්‍රී ලංකාව වගේ රටක මේක ක්‍රියාත්මක වෙන්නේ ජාතික මට්ටමේ තරගමාලාව පවා ක්‍රියාත්මක වෙන්නේ එලිමහන් තරගමාලාවක් විදිහට. මේ දවස්වල තියෙන අධික උෂ්ණත්වයක්. එතකොට ඔබ කණ්ඩායම් පාසල් කණ්ඩායම් හෝ වේවා වෙනත් කණ්ඩායම් හෝ වේවා ඔබ නිල ඇඳුමක් ක්‍රීඩක ජර්සියක් නිර්මාණය කරනවා නම් ඔබේ ආයතනයේ ඔබේ පාසලේ වර්ණයට මූලිකත්වය දීලා උත්සාහ කරන්න එපා ඒක හදන්න. හේතුව දැන් ඔබට පෙනෙනවා මේ මාළඹේ රාහුල බාලිකා නිල ඇඳුම සහ නාතන්ඩි ජනාධිපති විද්‍යාලයේ නිල ඇඳුම මේ කණ්ඩායම් දෙකම ඇඳලා තියෙන්නේ තද රතු සහ කළු වර්ණයන්ගෙන්. ඒ කියන්නේ අධික ලෙස උෂ්ණත්වය පුරා ගන්න අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යවන වර්ණ දෙකක් තමයි යොදාගෙන තියෙන්නේ. මේ වගේ ක්‍රීඩිකාවන් මේ වගේ ඇඳුම් ඇඳම මේ විශේෂයෙන් තද කළු සහ මේ වගේ තද වර්ණ ඇඳුම් ඇඳම එයාලගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යාම ඉතාම ඉහළයි. එතකොට එයාලා ඉක්මනින් ෆෙඩ් අප් වෙනවා. අපි කියන්නේ ඉක්මනින්ම වෙහෙසට පත්වන ප්‍රමාණය වැඩි. මොකද Tamanගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉතාම ඉහළ නිසා ඔවුන් වැඩි ලෙස විචලනයට ලක්වීමේ වැඩි අවදානමක් තියෙනවා. ඉතින් මම මේක පුංචි අදහසක් කියන්නේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව එහෙම නැත්නම් ෆැබ්‍රික් වල අපි කියන්නේ රෙදි පිළිවෙල ඒ විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් විදියට හරි ඉගෙන ගත්ත කෙනෙක් විදියට හරි කවුරු හරි ඉන්නවනම් ඔයාලට පුළුවන් අධ්‍යයනය කරලා බලන්න. නැත්නම් ඔයාලා අන්තර්ජාලයට ගිහිල්ලා හොයලා බලන්න එලි මහානට එහෙම නැත්නම් සූර්යාලෝකයට නිරාවරණය වෙන ඇඳුම් වල වර්ණයත් එක්ක ඇතුළත උෂ්ණත්වය කොච්චර ඉහළ යනවද කියලා මේක ඔයාලා කරන ලොකු වරදක්. ඔයාලගේ ටීම් එක කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. මේ වගේ අධික හිරු එළිය තියෙන වෙලාවට ඔයාලගේ ටීම් එක අඳින්නෙත් මේ වගේ තද කළු, තද කොළ, ඒ වගේ වර්ණ තියෙන ජර්සියක් නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ක්‍රීඩකයෝ ක්‍රීඩාවට වඩා වැඩි වෙහෙසක් දරලා තියෙනවා එයාගේ උෂ්ණත්වය පාලනය කරගන්න. අභ්‍යන්තර උෂ්ණත්වයේ ඉහළ යාම තුළ එයා විචලනයට ලක්වීමේ වැඩි අවදානමක් තියෙනවා සහ එයාගේ උපරිම හැකියාව ඔයාලට ගේන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ පිළිබඳව අවධානයට යොමු කරන ගමන් අපි යොමු තරගය වෙතට නාතන්ඩි ජනාධිපතිය සහ මාළඹේ රාහුල බාලිකා අතර තරගය තමයි ක්‍රියාත්මක වන්නේ. මේ වන විට ලකුණු තත්ත්වයේ ලකුණු 6-9ක් ලෙසින් ඉදිරියෙන් ඉන්නවා මාළඹේ රාහුල බාලිකා ක්‍රීඩිකාවන්. ප්‍රථම වටේ ජයග්‍රහණයත් මාළඹේ රාහුල බාලිකාවන් තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. හොඳයි අපි යමු. අංක 1ට මෙන්න නැවතත් සාර්ථක පන්දු පිරිනැමීමක් නොවේ. එවරත් ලකුණ මාළඹේ රාහුල බාලිකා ක්‍රීඩිකාවට. ලකුණු තත්ත්වයේ ලකුණු 10-6යි. ලකුණු 10යි රාහුල බාලිකාව. ලකුණු 6යි නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම සූදානම් නැවතත් පන්දු යොමු කරන්නට. මෙන්න රාහුල බාලිකාවෙන් පන්දු යොමු කිරීම චේනු. සාර්ථක පන්දු යොමු කිරීමක් චේනුගෙන් එවර ලබා ගැනීම සැකසුමකට නිදහස් යොමුවක් වැඩි වාසිය තිබෙනවා රාහුල බාලිකාවන්ට. මෙන්න ස්ථානගත කිරීමක් තුල යම් උත්සාහයක් සාර්ථකයි. ලකුණක් ලැබෙනවා නැවතත් රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායමට. ලකුණු තත්ත්වයේ ලකුණු 11-6යි. ලකුණු 11යි ලකුණු 6යි. සූදානම් පන්දු පිරිනමන්නට මාළඹේ රාහුල බාලිකා විද්‍යාලය.
සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම මෙනහව හරවායල කළද පහර සාර්ථකයි ඒවර ලකුණක් ලැබෙන්නේ නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලයට සහතික ඇත්ත කියලා දාලා තියෙනවා ශානිකා රත්නායක thank you ශානිකා රත්නායක ආදරෙන් එක හසු කරගන්නවා අපි යමු අපේ ආදරණීය හිතවතිය තරගය වෙතට ලකුණු තත්ත්වය ලකුණු 7-11යි ලකුණු 11යි සූදානම් නැවතත් පන්දු පිරිනමන්නට මෙන්න යමු කිරීම සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම ඒවර දැල ස්පර්ශයක් සටන්ටුවන් කරනවා විනිශ්චයකාරවරයා බලමු විනිසුරු තීරණය දැල ස්පර්ශයක් සිදු වූ බව ලකුණ නැවතත් නාත්තන්ඩියට 8 වන ලකුණයි නාත්තන්ඩිය ජනාධිපතිට හිමිවන්නේ 8-11යි ලකුණු තත්ත්වය සූදානම් නාත්තන්ඩිය ජනාධිපතියෙන් පන්දු පිරිනමන්නට මෙන්න යොමු කිරීම සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම් නිදහස් යොමුවක් වේවිද පදෝ සිව් පාරක් ස්පර්ශ කිරීමේ වර්ධටයි හසුවන්නේ ඒවර ලකුණු තත්ත්වය ලකුණු 9-11යි ලකුණු 11යි ඒ සමග කෙටි විවේකයක් ඉල්ලා සිටියා රාහුල බාලිකා කණ්ඩායමේ පුහුණුකාරවරිය යම් උත්සාහයක් යම් උපදේශනයක් ලබා දෙන්නට උත්සාහ කරනවා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මේ කෙටි විවේකය තුල ඔබට පෙනෙනවා රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායමේ පුහුණුකාරවරිය උපදෙස් ලබා දෙනවා කණ්ඩායමට ඉදිරියෙන් සිටින මොහොතක පසුපසෙන් මේ හඹා එන වේගය අඩාල කරන්නට වගේම තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට උපදෙස් ලබා දෙන්නටත් ඇය මේ අවස්ථාවක් කරගනීවි ඔබට පෙනෙනවා අර මා මුලින් කී කතාව ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරනවට වඩා වෙහෙසටපත් වෙනවා මේ උෂ්ණත්වයත් එක්ක ඌ නැඳන් ඉන්න ඇඳුමේ වර්ණය නිසා මේක විද්‍යාවක් මේක මෙකැනිසම් එකක් මේක ඉගෙන ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා අපේ පුහුණුකාරවරු විද්‍යාලයේ පාසලේ අනන්‍යතාවය පාසලේ ගෞරවය පිළිබඳව හිතලා ළමයින්ට තද කොළ තද කළු තද රතු වගේ වර්ණ අන්දලා ගේන්න එපා පුළුවන් නම් ඉස්කෝලේ බැච් එක ගහන්න ක්‍රීඩාවට සුදුසු එලිමහන් වර්ණ යොදා ගන්න එලිමානේ සූර්යාලෝකයට සුදුසු වර්ණ යොදා ගන්න කියලා තමයි මම මතක කරන්නේ හොඳයි යොමුෙමු 9-11යි මෙන්න නැවත සාර්ථක යොමු කිරීමක් ඒවර ස්ථානගත කරන්නට ගත් උත්සාහය සාර්ථක වන්නේ නැහැ ලකුණ නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට 10-11යි ලකුණු තත්ත්වය 10-11යි මෙන්න නැවත සාර්ථක පන්දු යොමු කිරීම ඒවර ලබා ගැනීම පිටින් ඉවතට කොළඹ ඩිස්ට්‍රික් වොලිබෝල් එක පාරටම බැස්සේ ආයේ උඩට ගේමු කියලා දාලා තිනවා නිරෝෂ් පෙරේර අනිවාර්යයෙන්ම කොළඹ ඩිස්ට්‍රික් වොලිබෝල් ටිකක් අපිට පහුගිය ටිකේ දැක ගන්නට තිබුණේ නැහැ කොළඹ ඩිස්ට්‍රික් වොලිබෝලේ නැවත පොඩ්ඩක් ඈත් වෙච්ච හැඩක් තියෙනවා අපි අනිවාර්යයෙන්ම මේක දියුණු කරන්න වැඩ කරන්න ඕනේ නිරෝෂ් පෙරේර ඉතින් ඔයාලා ඇතුළු ඇලුමිනියම් සංගමේ අපි දන්නවා කඩුවෙල ඇලුමිනියම් ව්‍යාපාරිකයන්ගේ සංගමේ නිරෝෂ් පෙරේරලා අපේ කන්ස්ට්‍රක්ෂන් සහෝදරයෝ ටික කොළඹ වොලිබෝල් කොට ගන්න විශාල කැපකිරීමක් උනන්දුවක් තියෙන කට්ටියක් ඉන්නවා. ඉතින් අපි ආදරෙන් මතක් කරන මේ සහෝදරයෝ ටික එකතු වෙලා වැඩක් කරමු කොළඹ වොලිබෝල් දියුණු කරන්න නිරෝෂ් අපි ආදරෙන් මතක් කරනවා ඒක අනිවාර්යයෙන්ම යමු තරගයට මෙන්න නැවතත් 12-11යි සාර්ථක පන්දු පිරිනැමීමක් ඒවර පන්දු ලබා ගැනීම ඊතරම් සාර්ථක නොවුණත් නිදහස් යොමුවක්ද උත්සාහය සාර්ථක වන්නේ නැහැ 13 වන ලකුණ ලැබෙනවා දැන් නැවතත් මාළඹේ රාහුල බාලිකා ක්‍රීඩිකාවන්ට 13-11යි ලකුණු තත්ත්වය 13-11යි සූදානම් රාහුල බාලිකාවෙන් පන්දු පිරිනමන්නට සාර්ථක යොමු කිරීම ඒවර ක්‍රීඩා පිටින් නිවතට පන්දු යොමුවද්දී ලකුණු තත්ත්වය ලකුණු 12-13යි ලහිරු ඩේෂාන් ඉන්නවා ආදරේ බ්‍රදර් ලහිරු ඩේෂාන් ආදරෙන් එකතු කර ගන්න ගමන් යොමු තරගය වෙතට මෙන්න නැවතත් සූදානම් පන්දු පිරිනමන්නට සාර්ථක පන්දු යොමු කිරීම ලබා ගැනීම දලාසන්නට යොමුට පන්දුව 13 වන ලකුණ බවට පත්වදී 13යි සම ලකුණු සටහන් වෙනවා කණ්ඩායම් දෙකම සම ලකුණු සටහන් වීමක් ක්‍රියාත්මක වන්නේ මේ වන විට ලකුණු සටහන් පූර්ව තුල සාර්ථක පන්දු යොමු කිරීම ලබා ගැනීම දැලෙන්නේ පිටට ගිය පන්දුව නාතන්‍ය ක්‍රීඩා පිටිය තුල නැවතත් උත්සාහයක් මෙන්න රාහුලය අනිසි කලබලය තරගය තුල සිටියේ නැති බවක් පෙනෙන තිබුණ අංක දෙක ක්‍රීඩිකාව ලකුණු තත්ත්වය ලකුණු 14-13යි ඒවර සාර්ථකයි ඒ 15 වන ලකුණ ලැබෙන්නේ දැන් 15-13යි
තුන්වන වටේ දක්වා ඇදී යනවා තරගය. උණුසුම් තරගයක්. තරග වට 3 දක්වා ඇදී යාම. හොඳයි අපි යොමු තරගයේ තුන්වන වටයත් එක හසු වෙමු. කවුද ඉදිරියට යන්නේ? හොඳයි සූදානම් දෙවන වටේ ආරම්භ කරන්නට තරඟ වට එක බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කර තිබෙන මොහොත මේ තීරණාත්මක වටය තුන්වන වටේ ක්‍රියාත්මක වන්නේ කණ්ඩායම් දෙකම එක වටේ බැගින් ජයග්‍රහණය කර තිබෙන මොහොත අපි යොමු තරගයට. ඉතා හොඳ උණුසුම් තරගයක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබේවි කියලා අපි විශ්වාස කරන තරගයක්. මෙන්න පන්දු පිරිනැමීම සාර්ථක පන්දු යොමු කිරීමක් නොවේ එවර යොමුව දැල තුලටයි ප්‍රථම ලකුණ හිමි වෙනවා දැන් නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට රාහුල බාලිකා ක්‍රීඩිකාවගේ පන්දු යොමුව සාර්ථක වන්නේ නැහැ. ලකුණු තත්ත්වය ලකුණු 1.1 කප් එක මාලබේට ගේමු කියලා දාලා තිනවා චාමර රුමේෂ් රත්නායක. ඔන්න ඉතින් ආදරේ බ්‍රදර් මාලවේට කප් එක ගේමු ගෙල්ලනේ කියලා තමයි මතක් කරලා තියෙනවා. ඉතින් කෙල්ලන්ට උණුසුම් සුබගතුමක් කරන මොහොතක යමුනවා ලකුණු තත්ත්වය ලකුණු 2.0යි. නාතන්ඩිය ජනාධිපති ලකුණු 2යි ලකුණු 0යි. මාලවේ රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායමේ නැවතත් සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම ක්‍රීඩා පිටින් ඉවතට පන්දුව යොමු සිදුවදී සුනාමි දන්නේ පිටතින් පන්දුව ගමන් කිරීම ලකුණක් ලැබෙනවා නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට ලකුණු තත්ත්වය ලකුණු 3.0යි. ජනාධිපති ලකුණු 3යි. මාලවේ ලකුණු 0යි. සාර්ථක යොමු කිරීම ලබා ගැනීම ඒවර නිදහසේ යොමු කරද්දී සූදානමින් සිටියේ නෑ. මොකද කලින් සර්විස් ටික හරියට ගත්තේ නෑ. නැත්නම් වැරදුනා. සර්විස් දෙකක් වැරදුනානේ රිසීව් කරනවා. මේගොල්ලෝ හිතුවා මේකත් වරදී කියලා. අන්න උතන තමයි වැරද්ද. අපේ මට්ටමේ ක්‍රීඩකාවන්ගේ ජාතික මට්ටම වෙනකන් තියෙන වැරද්ද ඕක. ලකුණක් දෙකක් එනකොට ටීම් එක කෙලින්ම කෙයාලස් කිසිම වගකීමක් නැති ලෙවල් එකට ඉන්න හදනවා. හොඳයි යොමු තරගෙන තවත් එක් ලකුණක් ජනාධිපති විද්‍යාලීය කණ්ඩායම ලකුණු තත්ත්වය ලකුණු 4.1යි ලකුණු 4යි ලකුණු 1යි. සූදානම් පන්දු පිරිනමන්නට නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය පන්දු යොමු කිරීම සාර්ථක පන්දු පිරිනැමීම. කෙවර බැලෙහි ඉහළ පටිය තුල රැඳුණු පන්දු නැත්නම් ඉහළ නැවතුණා. නැවතිලා ගෙලින්ම මාළඹේ පිටිය තුලට ගියා. ලකුණ නැවතත් ජනාධිපතිට ලකුණු තත්ත්වය ලකුණු 5යි 1යි දැන් ලකුණු 4ක පරතරයක් මේ වන විට ක්‍රියාත්මක වෙන මෙන්න නැවතත් සාර්ථක යොමු කිරීමක් ස්ථානගත කරන්නටගත් පන්දුව දැල තුලට යොමු සිදු කරන්නේ අවසරයෙන් ලකුණ නැවතත් නාතන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට ජනාධිපතිය ලකුණු 6යි 1යි ලකුණු 6යි ලකුණු 1යි. සාර්ථක යොමු කිරීමක් ලබා ගැනීම ඒවර පන්දුව යම් වරදක් සනිටුවන් කරනවා ප්‍රධාන විනිශ්චයකාරවරයා.
ලකුණ නැවතත් ජනාධිපතියට ඒ 7 වන ලකුණ 7-1 ලකුණු සටහන ලකුණු 7යි ලකුණු 1යි මෙන්න නැවතත් ස්ථානගත කළ පන්දුව නිවැරදිව නිසියාකාරව ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. දෙවන ලකුණ ලෙසයි සටහන් වන්නේ මාළඹේ රාහුලේ ලකුණු සටහන් පුරව 2-7 ලකුණු තත්ත්වය. මෙන්න නැවත පන්දු පිරිනැමීම ඒවරත් ක්‍රීඩා පිටින් ඉවතට ලකුණක් ලැබෙනවා දැන් නැවතත් ජනාධිපති ක්‍රීඩිකාවට 8 වන ලකුණ 8-2 ලෙසින් දැන් ජාත්‍යන්තර නීතියට අනුකූලව ඔබ දන්නවා තීරණාත්මක වටේදී කණ්ඩායම් දෙක හරි අඩකට වඩා ලකුණු ලබාගත් විට ක්‍රීඩා පිටියේ දෙපසට මාරු විය යුතුයි. ඒ අනුව දැන් මේ තුන්වන වටය ලකුණු 15කින් ක්‍රියාත්මක වන නිසා හරි අඩක් කියන්නේ ලකුණු 7ක් 7කට පස්සේ එකක් කියන්නේ ලකුණු 8යි. හරි අඩකට වඩා ලකුණක් ලබාගත් විට කණ්ඩායම දෙපසට මාරු වීම. හොඳයි සූදානම් නැවතත්. සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම ඒවර පන්දුවට සිව්වරක් ස්පර්ශයක් සිදුවන්නේ ලකුණ නැවතත් ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩිකාවන්ට 9-2 ලකුණු සටහන ලකුණු 9 ලකුණු 2යි. හොඳයි ඒවර කෙටි විවේකයක් ලබාගෙන ඇති බවයි විනිසුරු සටහන් ලකුණු තත්ත්වයේ ලකුණු 9-2 ලෙසින් කෙටි විවේකයක් ලබාගෙන තිබෙනවා. දැන් මේ වන විට මාළඹේ රාහුල බාලිකා කණ්ඩායම මේ වටය තුල නම් ජයග්‍රහණයේ සියා නාතන්ඩිය ජනාධිපති විද්‍යාලයට හිමිව තිබෙන ආකාරක බලමු කෙසේ වෙතත් හඹා යන්නට හැකියාවක් ලැබෙවිද කියලා. පිච්චිමිනි hi brother ශ්‍රී ඉන්නවා ලයිව් එකත් එක්ක ගෝමස් මල්ලි මැච් කොහෙද කියලා අහලා තිනවා. මැච් එක සදා අපි ඉන්නේ කළුතර පොතුපිටිය තමයි ශ්‍රී අපි ආවිලා ඉන්නේ. පොතුපිටිය under 16 girls tournament එකක් තමයි organize කරලා තින්නේ. under 16 girls tournament එකක් පොතුපිටිය lucky 6 කණ්ඩායම සමාන පොතුපිටිය සිංහ ක්‍රීඩා සමාජය තමයි තරගමාලාව සංවිධානය කරන්නේ. පොතුපිටිය සිංහ කණ්ඩායම තමයි තුන්වෙනි වතාවට සංවිධානය කරන මේ තරගමාලාව පොතුපිටිය මහාවිද්‍යාලීය ක්‍රීඩා පිටිය තුල තමයි අද පැවැත්වෙන. ඉතින් ඊටම සොත තියුණු තරගමාලාවක් බව මතක් කරන්න ඕනේ. ඔබ යමු තරගයට නැවතත් මෙන්න. සාර්ථක පන්දු යොමු කිරීම. ඒවල ලකුණ නැවතත්. අතර තරගයේ ආරම්භ කරන්නේ නාතන්ඩිය ජනාධිපතියට ලකුණු තත්ත්වයේ ලකුණු 10-2. ලකුණු 10යි ලකුණු 2යි. සූදානම්. පන්දු පිරිනමන. මෙන්න යොමු කිරීම. සාර්ථක පන්දු පිරිනැමීමක් ඒවර 11 වන ලකුණ ලැබෙනවා. ඉතින් පහසුවෙන් ලකුණු ලබා ගන්නවා 11යි. ලකුණු තත්ත්වය 11-2 දැන් ලකුණු සටහන. සාර්ථක යොමු කිරීමක් නැවත පන්දු පිරිනැමීම ලබාගත් පන්දු සැකසුම් ස්ථානගත කිරීම නිදහස් යොමුවක් දෙපසට දෝලනය දැන් කණ්ඩායම් දෙකම ඉතා හොඳින් යොමු කරන ආකාරයක් තමයි අපිට දැක ගන්න තිබෙන්නේ. එන නැවතත් ලකුණ නැවතත් මාළඹේ රාහුල ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ තුන්වන ලකුණයි රාහුල ක්‍රීඩිකාවන් ලබා ගන්නේ 3-11යි ලකුණු තත්ත්වය ලකුණු 3යි ලකුණු 11යි ලකුණු තත්ත්වය ලකුණු 3-11යි. සූදානම් නැවතත් සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම නිදහසේ යොමු කරද්දී දැන් ලකුණ නැවතත් මාළඹේට පන්දුව සිව්වරක් ස්පර්ශ කිරීමේ වර්ධනට හසු වන විට ලකුණු තත්ත්වයේ ලකුණු 4-11යි මාළඹේ රාහුලේ ලකුණු 4යි. ඒවර පන්දු පිරිනැමීම ක්‍රීඩා පිටින් ඉවතට ලකුණු තත්ත්වයේ ලකුණු 12 දක්වා යනවා. නැවතත් ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩිකාවන්ගේ 12-4 ලකුණු සටහන. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම හරවායල කළ ලද පහර ක්‍රීඩා පිටිය තුල ගොඩ නැගුණු පන්දුව නැවතත් මෙන්න නිදහසේ යොමුවද්දී ඒවර මධ්‍ය රේඛාව අභිවායාමේ වර්ධනයි හසුවන්නේ ප්‍රථම වර්ධ විදියට ඒ අවසරෙන් ලකුණක් ලැබෙනවා. දැන් නැවතත් මාළඹේ රාහුල බාලිකා ක්‍රීඩිකාවන්ට මෙන්න ලකුණු තත්ත්වයේ ලකුණු 5-12යි.
පන්දු පිරිනැගීම. එවර ක්‍රීඩා පිටියේ ඉන්නවට ලකුණු තත්ත්වය ලකුණු 13 දක්වා යනවා. 13යි 5යි ලකුණු සටහන. ලකුණු 13යි ලකුණු 5යි. සාර්ථක පන්දු යොමු කිරීම. ලකුණු තත්ත්වය ලකුණු 14යි. 14යි 5යි. දැන් මැච් පොයින්ට් අවස්ථාවේ පසුවන්නේ නාතාලිය ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩිකාවන්. එකම ලකුණයි අවශ්‍ය. එකදු ලකුණක අවශ්‍යතාවයක් තියෙන්නේ. මේ වටේ ජයග්‍රහණය කරමින් අවසන් තරග ඒ කියන්නේ මේ තරගයේ ජයග්‍රහණය සඳහා උන්ට බොහෝ විට මේ තරගයේ ජයග්‍රහණය කරන ක්‍රීඩිකාවන් අවසන් පූර්ව තරගයකට යාමේ වැඩි අවධානමක් තියෙනවා. ඒවර ස්ථානගත කරන්නට ගත් උත්සාහය. දැල ස්පර්ශය ලකුණ නැවතත් නාත්තන්ඩිය ලකුණු තත්ත්වය ලකුණු 15යි 5ක් ලෙසින් තරගවට දෙකට එකක් ලෙස තරගයේ ජයග්‍රහණය කරනවා. නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලීය කණ්ඩායමට අමතව තියුණු තරගයක් ක්‍රියාත්මක වුණා. තරගවට දෙකට එකක් විදියටයි ජයග්‍රහණය ක්‍රියාත්මක වන්නේ. දැන් තවත් එක් ලකුණක් තවත් එක් තරගයක් තමයි තිබෙන්නේ. ඒ තරගයේ නඩතුරු අපි සූදානම් ඔබ හා එක්ක ආසවන්නට ඒ තරගයේ සජීවීකරණය කරන්න රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. SL සජීවිකාසේ සමගි ඔයාගේ වීඩියෝ ස්කට් එක දිනන අන්තර්ජාලයට මුදාහරින්න